දවසක් සක්‍රයා මාතලීට අඬ ගහලා කියනවා මාතලී අශ්වය 1000ක් යොදපු රථය අද සකස් කරන්න මට උයන්කෙලි සඳහා පිටත් වෙන්න ඕනේ. නන්දන උද්‍යානයේ සක්‍රයාගේ උද්‍යානයේ යන්න සූදානම් වෙන්න කිව්වා. මාතලීත් හොඳයි කියලා අර අස්සකරත්තේ සූදානම් කළා. දේවයන් වහන්සේ හොඳයි සූදානම් කිව්වහම සක්‍රයා විජයෝත්ප්‍රාසාදේ සක්‍රයාගේ භවනට කියන්නේ විජයෝත්ප්‍රාසාදේ විජයෝත් ප්‍රාසාදයෙන් බැහැලා ඇවිල්ලා අර වාහනේට ගොඩ වුණා. දැන් රථේ යනවා. යද්දි පින්වත්නි ඈතින් පේනවා මනුස්ස ලෝකේ පෘථිවි තලය. පෘථිවි තලය දැක්ක ගමන් සක්‍රය අත් දෙක එකතු කරලා පෘථිවි තලයට වැන්දා. මාතලී හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. මොකද්ද? තං නමසන්ති තේ විජ්ජා සබ්බේ බුම්මාච කත්තියා. චත්තාරෝච මහරජා තිදසාසය සස්සිනෝ අතකෝ නාම සෝයක් යං තං සක්ඛ නමස්සයි. සක්‍ර දේවේන්ද්‍රය හරි පුදුමයි. ඔබ වහන්සේව දැක්කහම ත්‍රිවේදයේම ඉගෙනගත්ත බ්‍රාහමණයොත් වඳිනවා. රටවල් පාලනය කරන ශාස්ත්‍රීයයොත් වඳිනවා. සදිව ලෝකයේ සියලු දෙවිවරුත් ඔබ වහන්සේට වඳිනවා. ඒ විතරක් නෙමෙයි හතරවරම් දෙව් මහරජ දරුවොත් වඳිනවා. මේ හැම දිනම ඔබගේ දෙපතුල් ළඟ වැඳ වැටි ඔබතුමාගේ යසස ආයාචනා කරනවා. එහෙව් නුඹ කාටද මේ වැන්දේ? නුඹට වැඩිය ශ්‍රේෂ්ඨයෝ ලෝකේ ඉන්නවද? ඒ පාර සක්‍රයා උත්තර දෙනවා මං නමස්සන්ති තේ විජ්ජා සබ්බේ බුම්මාච කත්තියා චත්තාරෝච මහරජා තිදසාචය සස්විනෝ. ඔව් මාතලී මට ත්‍රිවේදයේ දන්න බ්‍රාහමණයෝ වඳිනවා. රටවල් වල පාලකයෝ වඳිනවා. සතරවරම් දෙව් මහරජ දරුවොත් වඳිනවා. සදිව්‍ය ලෝකවාසී දෙවිවරුත් වඳිනවා. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි අහංච සීල සම්පන්නේ චිරරත්ත සමාහිතේ සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචර්ය පරායනේ. මන් දැන් වැන්දනම් වැන්දේ කාටද? සීලයෙන් සමන්නාගත වෙච්ච හොඳ ආර්යකාන්ත සීලයක් තියෙන. ඊළඟට කියන චිරරත්ත සමාහිතේ බොහෝ කාලයක් තිස්සේ එකඟ කරපු සිත් තියෙන. ඒ කියන්නේ හිත දමනය කරපු සම්මා පබ්බජිතේ වන්දේ බ්‍රහ්මචර්ය පරායනේ උතුම් බ්‍රහ්මචර්යාව සමාදන් වෙච්ච ඒ බ්‍රහ්මචර්යාව රකින්න පබ්බජිතයන් වහන්සේලාට පැවිද්දන්ටයි මේ වැඳීම. එහෙනම් සක්‍රය වඳින්නේ කාටද? අපේ බුදුහාමුදුරුවන්ටයි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ටයි.